හයි යාළුවනේ ඔයාලට කොහොමද? ඉතින් මාළුන්ට ආදරය කරන මාළු ගැන උනන්දුවක් දක්වන ඔයගොල්ලෝ හැමෝම අදත් ER Fish Diary YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද යන්නේ ඔයගොල්ලෝ thumbnail එකේ දැක්කා වගේම අපි snake head මාළුවට tank setup එකක් හදලා මාළුවා ගෙනල්ලා ටැංකියට දාන්න. ඉතින් මාළුවා ගේන එක ටැංකිය setup කරන එක මාළුවා ගත්තේ කොහෙන්ද? මේ හැම විස්තරයක්ම මම මේ වීඩියෝ එකේ කියනවා. වීඩියෝ එක අවසාන වෙනකම් එහෙනම් රැඳිලා ඉන්න. එහෙනම් වීඩියෝ කරන්න කලින් හැමදාම කියනවා වගේ channel එක subscribe කරලා bell icon එකටත් පයින් පාරක් ගහලා all දාලා තියාගන්න. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඕගොල්ලන්ට පේනවා ඇති මම ওই ටැංකිය තමයි snake head මාළුවව හදන්න තෝරගෙන තියෙන්නේ. ටික කාලයක් විතර ওই ටැංකිය හදන්නේ ඊට පස්සේ වෙනත් ටැංකියකට මාරු වෙනවා. ඕගොල්ලන්ට පේනවා දැන් මම වතුර ටිකක් ටැංකියකට දාගන්නවා. ඊට පස්සේ අපි ටැංකිය පොඩ්ඩක් setup කරගෙන ඉමු. ඕගොල්ලන්ට කියනවා ওই ටැංකිය අඩි 2ක් විතර දිගයි. අඩියක් විතර පළලයි අඩියක් විතර උසයි. අඩියට පොඩ්ඩක් විතර උස අඩු ඇති අඟලක් වගේ උස අඩුයි. ඔය ටැංකිය ඉතින් අපි ටික කාලයක් අපේ මාළුවා හදාගන්න පුළුවන්කම තියෙනවා. දැන් ටැංකිය පොඩ්ඩක් සෙටප් කරගමු. ලොකු සෙටප් එකක් ගහන්නෙත් නෑ. මොකද අර මාළුවාට පොඩ්ඩක් හැංගිලා ඉන්න පුළුවන් විදිහට පොඩි සෙටප් එකක් ගහනවා එච්චරයි. ගොඩක් ටැංකිය අනම්මනන් දාලා පිරෙවුවාම පස්සේ අපිට මාළුවාව හුරු කරගන්නත් අමාරු වෙන්න පුළුවන්. මොකද ඒතර මාළුවා හැම වෙලාවෙම හැංගිලා ඉන්න බලනවා. අර මාළුවා ස්ට්‍රෙස් වෙන එක වළක්වන්න ඕන හින්දා මොනවා හරි පොඩි සෙටප් එකක් ගහමු. මේ හේතුව මාළුවාට හැංගිලා ඉන්න ඒ වගේ පුළුවන් වෙන්න විතරක්. ඕගොල්ලන්ට පේනවා ඇති මම ටැංකිය යටට දාගෙන තියෙන්නේ ගම් වැල්ල හලලා ඉවරුනාට පස්සේ ඉතුරු වෙන කොටස. ඒ ඉතුරු වෙන කොටසට බොරළු ටිකක් එහෙම දාලා තාම මම ටැංකිය අඩිය දාගෙන තියෙන්නේ. මේක හොඳට හොදලා ගන්න ඕනේ ඩස්ට් එක එහෙම යන්න. ඕගොල්ලන්ට පේනවා දැන් මම ග්‍රීන් ෆෘට් කෑලි දෙකක් එහෙම දාගෙන පොඩි ගල් කැටයක් එහෙම තියාගත්ත මේ බර හිටින්න ඕන හින්දා. පොඩි ප්ලාන්ට් එකක් තියෙනවා අපි ඒකත් ඇඩ් කරගමු ටැංකියට. ওই ටික හොඳට මැති ඔතනින් එහා මම දෙයක් කරන්නේ අර මගේ පැලයක් තියෙනවා මුල් ටික මේ ටැංකිය එකට වැටෙන්න දානවා. ටැංකිය එකට වැටෙන්න දානවා. එච්චරයි. ඊට පස්සේ මේන් සෙටප් එක ඉවරයි. හරිම සරලයි. ඉතින් ඒ ටික හොඳට මැති දැනට අපිට. ඕගොල්ලන්ට පේනවා දැන් මම වතුර ටිකක් එහෙම පුරවගෙන තියෙන්නේ. දැන් මම උඩින් ටැංක් එක කවර් කරගෙන ඉවර වෙලා අර මං කියපු පෝච් එහෙම තියාගෙන අපි හම්බෙමු. හරි ඕගොල්ලන්ට පේනවා ඇති මම අර කිව්වා වගේම දැලක් උඩින් දාගත්තා. මං කියව මල් පෝච්චියක් තියලා තින්නේ. ඒකට මුල් ටික තියෙනවා. ආන්ගේ මුල් ටික ටැංක් එකට වටුනට පස්සේ මේ හරි ලස්සනයි. ඉතින් අපි ස්නේක් හෙඩ් මාළුවටත් හොඳයි. නිකන් ස්වභාවික ගතිය ටැංක් ඇතුලේ නිර්මාණය වෙනවා මේ ඒ වගේ දෙයක් කරාම. ඉතින් ඔය සෙටප් එක අපිට හොඳටම ඇති. අපිට දැන් තියෙන ඉතින් මාළුවව ගෙනල්ලා දාගන්න. හරි තව දෙයක් ඕගොල්ලන්ට කියන්න ඕනේ. මම මේ ටැංක් සෙටප් එක ගහන්නේ මාළුවා ගේන දවස් 2කට විතර කලින්. එතකොට මාළුවා ගේන දවසේදී හොඳට ටැංකිය වතුර සීසන් වෙලා තිනවා. ඕගොල්ලන්ට පේනදී මම ලයිට් එකකුත් දාගෙන තිනවා. ඒක නම් කහ පාටයි. පස්සේ වයිට් ලයිට් එකක් ගෙනලා දාගන්න ඕනේ. හරි එහෙනම් අපි මාළුවා ගෙනාවට පස්සේ හම්බෙමු. ඔන්න ඉතින් යාළුවනේ අපේ ලස්සන දවස් උදා වුණා. මං මාළුවා අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මට මාළුවා ගේන එක නම් වීඩියෝ එකක් ගහගන්න බැරි වුණා. මොකද අද උදේ හොඳටම වැස්සා. මාළුවා හොඳ ක්වොලිටි එකට ඉන්නවා. මාළුවා අඟල් 2ක් විතර සයිස් එක. ගොඩක්ම පොඩි මේ බ්ලූ පල්චර් කෙනෙක් තමයි ගෙනල්ලා තින්නේ. මම ඕගොල්ලන්ට කලින් මාළුවාගේ නම කිව්වේ නෑ. බ්ලූ පල්චර් කෙනෙක් තමයි ගෙනල්ලා තින්නේ. ඒක මම ඕගොල්ලන්ට පෙන්නලා තමයි රෝස්ටෙල් ෆයිටර් කෙනෙකුත් ගෙනාවා. ආසාවට හදන්න ආසාව වැඩිකමටම. හරි එහෙනම් මාළුවා ගෙනාවේ කොහෙන්ද? ඒ ටික කතා කරමු වීඩියෝ එකේ අන්තිමටම. දැන් අපි මාළුවව දාගෙන ඉමු ටැංක් එකට. හරි ඉතින් යාළුවනේ අපි මාළුවව ටැංක් එකට දාගන්න කලින් පොඩ්ඩක් ඇක්ලිමේට් කරගෙන ඉන්න ඕනේ. පොඩ්ඩක් නෙමෙයි ඇත්තටම ලොකු ඇක්ලිමේට් එකක් කරන්න ඕනේ. හේතුව මෙයා ගොඩක් පුංචි ස්නේක් හෙඩ් මාළුවෙක් හින්දා. ඒ කියන්නේ අඩුම විනාඩි 5කට සැරයක්වත්. විනාඩි 5කට සැරයක්වත් අපි දැන් මාළුවව දාන්න ඉන්න ටැංක් එකෙන් වතුර පොඩ අරන් අපි මේ දැන් ඉන්න මාළුවා ඉන්න භාජනයට එකතු කරලා මාළුවා ඇක්ලිමේට් කරගන්න ඕනේ. එහෙම විනාඩි 5කට සැරයක් වතුර ටික එකතු කරලා විනාඩි 20ක් 25ක් විතර හොඳට මාළුවා ඇක්ලිමේට් කරගත්තා නම් ඒ හොඳටම ඇති. ඉතින් මම ඕගොල්ලන්ට පේනවා දැන් ඔය මේ බටයක් ආධාරයෙන් අපේ ස්නේක් හෙඩ් ඉන්න බාස්කට් එකට වතුර පොඩ එකතු කරනවා. එහෙනම් මම වතුර විඩියෙන් එකතු කරලා මාළුවා හොඳට ඇක්ටිවේට් කරගෙන ඉන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මාළුවාව ටැංක් එකට එකතු කරගන්න. හරි ඉතින් ඔයාලට පේනවා ඇති මං ගෙනාපු රෝස්ටෙල් ෆයිටර්. මං එයාවත් දානවා ඇක්ලිමේට් වෙන්න. මං එයාව දාන්න හිතන් ඉන්න ටැංක් එකට. හරි ඉතින් යාළුවනේ ඕගොල්ලන්ට පේනවා ඇති මං ටැංක් එක හොඳට සීල් කරගෙන තියෙනවා. හේතුව මං අර කලින් දාගෙන තිබ්බ දැලේ සිදුරු වලටත් වඩා මාළුවා ගොඩක් උඩයි.
එතකොට මාළුවා ටෑන්කයෙන් එළියට පැන්නොත් එහෙම සේරම ඉවරයි. ඉතින් මම ඒ හින්දා ටැංකිය හොඳට සීල් කරගෙන තියෙනවා. හරිදින් දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මම මාළුවා ටැංක් එකට එකතු කරගෙන තියෙනවා. මට ඒ කැලේ නම් වීඩියෝ කරගන්න බැරි වුණා. හැබැයි ඔය මාළුවා ටැංක් එකට එකතු කරගත්ත ගමන්මයි. ඉතින් හිතලා බලන්න එකතු කරගත්ත ගමන් මාළුවා ඔහොම ඉන්නවා නම් හොඳට පීනලා කරලා ඉන්නවා, හැංගෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඉක්මනට මාළුවාව අතට හුරු කරගන්න පුළුවන්කම තියෙනවා. හරි ඉතින් ඕගොල්ලෝ බලාගෙන ඇති මම මාළුවා ගත්තේ කොහෙන්ද කියලා. ඉතින් ඕගොල්ලෝ දන්නවා ඇති පීලු මස්සන් කියලා පේජ් එකක් කරන අයියා කෙනෙක් ඉන්නවා. ආන් එයාගෙන් තමයි මම මේ මාළුවාව ගත්තේ. Facebook page එකක් එයා කරන්නේ, TikTok page එකකුත් කරනවා. මම දැකලා තියෙනවා YouTube එකේ වීඩියෝ ටිකක් දානවා. නමුත් Facebook page එකට ගිහිල්ලා බැලුවොත් එහෙම ඕගොල්ලන්ට හොඳට මේ විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. හරි ඉතින් මම එයාව contact කරගන්න පුළුවන් number එකක් දාන්නම් මේ වීඩියෝ එකේ පළවෙනි comment එකේ pin කරලා දාලා තියන්නම්. ඕගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා ඒ අයව contact කරගෙන ඕගොල්ලෝ මාළු ගන්නවා නම් එහෙම කතා බහ කරගන්න. එයා ගාව තව එක එක වර්ගයේ ස්නේක් හෙඩ්ලා ඉන්නවා කියන එකත් මම ඕගොල්ලන්ට මතක් කරන්නම්. හරි ඉතින් ඕගොල්ලොත් මේ වගේ මාළුවෙක්ව ගන්න හෙව්වනම් මම පල්ලෙහෙන් දාලා තියන්නම් නම්බර් එක පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා ඕගොල්ලන්ට පුළුවන් ඒ අයව contact කරගන්න. හරි ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති දැන් මම මේ මාළුවාව එකතු කරලා හරියටම පැය 3:00මාරක් විතර ගියාට පස්සේ ඉතින් මාළුවා දැන් කලින්ටත් වඩා හොඳට ඇක්ටිව් එකේ ඉන්නවා. ඒ කියන්නේ දැන් මම ටැංක් එක ඉස්සරහට ගියත් මාළුවා හැංගෙන්න බැලුවේ නැහැ. ඒ කියන්නේ මාළුවා හොඳම තත්ත්වෙන් ඉන්නවා. ඉතින් මේ තත්ත්වෙන් මාළුවා ඉන්නවා කියන්නේ ඇත්තටම සුපිරි. අපිට ඉක්මනට අතට එහෙම හුරු කරගන්න පුළුවන් මාළුවාව. හරි ඉතින් අදට ඔහොම තමයි වීඩියෝ එක. වීඩියෝ එක නම් ගොඩක් ලොකු වීඩියෝ එකක් නෙමේ, පොඩි වීඩියෝ එකක් දාලා තියෙන්නේ. මේ වීඩියෝ එකත් මම හදිසියෙන් වගේ තමා කරන්නේ. මොකද මේ දවස්වල ඇත්තට වීඩියෝ කරගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, subscribe පාරක් එහෙම දාලා bell icon එකක් touch කරලා all දාලා තියාගන්න. ඉතින් එහෙනම් තවත් දවසක අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.